Medi Talks. Every talk, a health tip. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්වසන රෝග තියෙන ලොකු පොඩි කාටත් වැදගත් දෙයක් ගැන. ඒ තමයි ඉන්හේලර් උපකරණය. එදුම සමහර නිදන්ගත ප්‍රෙනහළු රෝග තියෙන අයට මේ උපකරණය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒත් බොහෝ දෙනෙක්ට මේක හරියටම භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ නිසාම අද අපි බලමු ඉන්හේලර් එකක් හරියටම භාවිතා කරන හැටි, ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ සහ භාවිතයේදී පිළිපැදින්න ඕන අත්‍යවශ්‍ය උපදෙස් මොනවද කියලා. ඉන්හේලර් කියන්නේ පොඩි අතේ ගෙන යන්න පුළුවන් උපකරණයක්. ඖෂධ කෙලින්ම පෙනහළු වලටම යවන තමයි මේව හදලා තියෙන්නේ. ඒ ඖෂධ වලින් ශ්වසන මාර්ගවල තියෙන ඉදිමුම් වගේ තත්ත්වයන් අඩු කරලා හුස්ම ගන්න පහසු කරන එක කරලා ශ්වසන මාර්ගය විවෘත කරලා දෙනවා. මෙතන තියෙන ලොකුම වාසියක් තමයි ඖෂධ හරියටම අවශ්‍යම තැනට, ඒ කියන්නේ පෙනහළු වලටම යන එක. මේ හින්දා ශරීරයේ අනෙක් අවයව වලට තියෙන බලපෑම හරිම අවමයි. ඒ කියන්නේ බෙහෙත් බිව්වම වගේ න අතුරු ආබාධ ගොඩක් අඩුයි. ඒ වගේම රෝග ලක්ෂණ එහෙම ඉක්මනින් පාලනය කරන්නත් එකපාරට එන හදිසි තත්ත්වයන් වළක්වා ගන්නත් මේකෙන් ලොකු උදව්වක් වෙනවා. ප්‍රධාන වශයෙන් ඇදුම නිදන්ගත පෙනහළු රෝග වැනි තත්ත්වයන්ට තමයි ඉන්හේලර් භාවිත කරන්නේ. මතක තියාගන්නම ඕන වැදගත්ම දේ තමයි හැම වෙලේම වෛද්‍ය උපදෙස් අනුව විතරක් පාවිච්චි කරන්න ඕන කියන එක. ලංකාවේ අපි ගත්තොත් බහුලව දකින්න ලැබෙන ප්‍රධාන ඉන්හේලර් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මීටර් ඩෝස් ඉන්හේලර්. එහෙම නැත්නම් MDI. මේකෙන් ස්ප්‍රේ එකක් විදිහට තමයි ඖෂධ පිට වෙන්නේ. අනික තමයි ඩ්‍රයි පවුඩර් ඉන්හේලර්. එහෙම නැත්නම් DPI. ඒකේ නමින්ම කියවෙනවා වගේ මේකෙන් වියලි කුඩු විදිහටයි ඖෂධ නිකුත් වෙන්නේ. DPI එක කොටස් ගත්තොත් ඒකට ආරක්ෂක ආවරණයක් තියෙනවා. ආරක්ෂක ආවරණය ඉවත් කළාම දකින්නට ලැබෙනවා මවුත් පීස් එක. මවුත් පීස් එක සමග සම්බන්ධ වෙන පාදම තියෙනවා. මේකේ ඖෂධ කරල ඇතුළු කිරීමට අවශ්‍ය කුටීරය පිහිටලා තියෙනවා. පාදමේ සයවන බොත්තමක් තියෙනවා. මේක ඖෂධ කරල සිදුරු කිරීමට උපකාරී වෙනවා. MDI එකේ කොටස් තමයි ප්ලාස්ටික් මුඛාවරණය, මුඛාවරණය ඉවත් කළාම හම්බෙන මවුත් පීස් එක, ඊළඟට ඖෂධ බහලුම, එහෙම නැත්නම් කැනිස්ටරය. සමහර ඒවායේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. මුලින්ම අපි බලමු DPI එකක් කොහොමද හරියටම පාවිච්චි කරන්නේ කියලා. මුලින්ම උපකරණයේ ආරක්ෂක ආවරණය ඉවත් කරන්න. ඊළඟට මවුත් පීස් කොටස පාදමෙන් ඉවත් කරන්න. ඖෂධ අඩංගු කරලේ විනිවිද පෙනෙන කොටස පහළට සිටිනසේ සිරස් අතට කරල ඉන්හේලර් උපකරණයේ පාදමේ ඇති කුටීරයට ඇතුළු කරන්න. නැවත පාදම මවුත් පීස් කොටසට සවි කරන්න. පාදමේ ඇති බොත්තම කීප විටක් තද කරලා ඖෂධ කරල සිදුරු කරගන්න. හුස්ම සම්පූර්ණයෙන්ම පිට කරන්න. හිස මදක් පිටිපසට ඇල කර ඉන්හේලරේ මවුත් පීස් එක මුඛයට ඇතුල් කරන්න. මවුත් පීස් එක දත් වලින් හොඳින් හිර කරගෙන තොල් වලින් සීල් කරන්න. ඉක්මනින් හා ගැඹුරින් ආශ්වාස කරන්න. ඉන්හේලර් උපකරණය මුඛයෙන් ඉවතට ගන්න. තප්පර 10ක් හුස්ම තබා ගන්න. සෙමින් හුස්ම පිට කරන්න. වෛද්‍යවරයා නියමිත කරන මාත්‍රා ප්‍රමාණය පාවිච්චි කරන්න. ඉන්හේලර් උපකරණයේ භාවිතයෙන් පසුව කට සෝදන්න. හරි. දැන් කතා කරමු MDI එක ගැන. ඒකෙදි කොහොමද කලින් පියවරවල් වෙනස් වෙන්නේ කියලා බලමු. මුලින්ම මුඛ ආවරණය ඉවත් කරලා ඉන්හේලර් උපකරණය සොලවන්න. හුස්ම සම්පූර්ණයෙන්ම පිට කරන්න.
හිස මදක් පිටිපසට ඇල කරලා ඉන්හේලරේ මවුත් පීස් එක මුඛයට ඇතුල් කරන්න. මවුත් පීස් එක දත් වලින් හොඳින් හිර කරගෙන තොල් වලින් සීල් කරන්න. සෙමින් ගැඹුරින් ආශ්වාස කරන අතරතුර ඖෂධය නිදහස් කිරීමට ඉන්හේල උපකරණයේ කැනිස්ටරය පහළට ඔබන්න. ඉන්හේල උපකරණය මුඛයෙන් ඉවතට ගන්න. තප්පර 10ක් පමණ හුස්ම තබා ගන්න. සෙමින් හුස්ම පිට කරන්න. වෛද්‍යවරයා නියමිත කරන මාත්‍රා ප්‍රමාණය පාවිච්චි කරන්න. කලින් වගේම ඉන්හේල උපකරණය භාවිතයෙන් පස්සේ කට සෝදන්න. MDI ඉන්හේල එක පාවිච්චි කරන්න අතයි හුස්ම ගැනීම අතර හොඳ සමායෝජනයක් තියෙන්න ඕන. සමහර වෙලාවට පොඩි ළමයින්ට, වයසක අයට, විවිධ ස්නායු ආබාධ තියෙන අයට මේ ඉන්හේලරය පාවිච්චි කරන එක අමාරු වෙන්න පුළුවන්. ඒ අයට ස්පේසර් කියන උපකරණය MDI ඉන්හේලරයට සවි කරලා භාවිත කරන්න පුළුවන්. MDI ඉන්හේලරය ස්පේස් එකට සම්බන්ධ කරලා බෙහෙත් එකපාරක් ස්පේස් එකට විදිනවා. ඊට පස්සේ ඒකේ මවුත් පීස් එකට කට තියලා හුස්ම ගන්න පුළුවන්. ඒකෙන් බෙහෙතේ කාර්යක්ෂමතාවත් වැඩි වෙනවා. තාක්ෂණය වගේම මේ උපකරණ පිරිසිදුව තියාගන්න එකත් ගොඩක් වැදගත්. පාවිච්චි කරාට පස්සේ ඉන්හේලර් එක ගලා යන වතුරෙන් හරි මද උණුසුම් වතුරෙන් හොදන්න පුළුවන්. සබන් ඩිටර්ජන්ට් මුකුත් පාවිච්චි කරන්න ඕනේ නැහැ. වතුරෙන් හොදලා පවනේ හොඳට වේලෙන්න තියන්න. හදිස්සි නම් පිරිසිදු රෙදි කෑල්ලකින් පිහදලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්හේලර් එක දූවිලි නැති වියලි තැනක ගබඩා කරන්න. දැන් අපි කතා කරමු මේ ඉන්හේලර් එක ගැන තියෙන සමහර වැරදි මත ගැන. එකක් තමයි ගොඩක් අය හිතනවා මේවට ඇබ්බැහි වෙනවා කියලා. ඒක නම් සම්පූර්ණ මිත්‍යාවක්. මේවට ඇබ්බැහි වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ ලෙඩ හොඳට පාලනය වුණාම වෛද්‍ය උපදෙස් අනුව පාවිච්චි කරන වාර ගණන අඩු කරන්න උනත් පුළුවන් වෙන එක. සමහරු හිතනවා මේවා පාවිච්චි කරනකොට පෙනහළු දුර්වල වෙනවා කියලා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. වෙන්නේ නිවැරදි භාවිතයෙන් පෙනහළු වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙන එක. තව මතයක් තියෙනවා. මේවා පාවිච්චි කරන්නේ දරුණු ඇදුම තියන අයට විතරයි කියලා. ඒකත් වැරදි. රෝග ලක්ෂණ පාලනයට වගේම රෝගය වළක්වා ගන්නත් මේවා පාවිච්චි කරනවා. ඉන්හේලර් පාවිච්චි කරනකොට සුළු සුළු අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒව තමයි කටහඬ ටිකක් වෙනස් වෙන එක, උගුර වේලෙනවා වගේ දැනෙන එක, සමහරට කටේ දිලීරේන එක, කැස්සක් එන්නත් පුළුවන්. මේකට කරන්න ඕන ප්‍රධානතම දේ තමයි කලින් කිව්වා වගේ නිවැරදි තාක්ෂණය පාවිච්චි කරන එක. සහ හැම පාරම බෙහෙත් ගත්තට පස්සේ කට හොදන එක. කට හොදන එකෙන් කටේ දිලීර සෑදෙන එක වළක්වා ගන්න පුළුවන්. ශ්වසන රෝග පාලනයට ඉන්හේලර් කියන්නේ අත්‍යවශ්‍යම ඉතාම වැදගත් මෙවලම. හැබැයි ඒකේ නියම ප්‍රයෝජනය ගන්න නම් නිවැරදි තාක්ෂණය අනුගමනය කිරීම අනිවාර්යයි. ඉන්හේලර් වර්ගයත් එක්ක හුස්ම ගන්න විදිහ වෙනස් වෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඊට අමතරව වෛද්‍ය උපදෙස් හරියටම පිළිපැදීම, උපකරණේ පිරිසිදුව තබා ගැනීම, පාවිච්චි කළාට පස්සේ කට සේදීම වගේ දේවල් හරිම වැදගත්. ඒ වගේම ඖෂධ ඉවර වෙන්නේ කවදද කියන එක ගැනත් පොඩි අවධානයකින් ඉන්න එක හොඳයි.